පෙරදා ආදරෙ මාලකින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ හලෝ ඔන්න ආයෙත් පිළිගන්නවා ආදරෙන් මගේ YouTube channel එකට. අද වීඩියෝ එකේ තියෙන්නේ ගිය අවුරුද්දේ කියන්නේ 2025 අවුරුද්දේ මම ලංකාවට ගිහිල්ලා මම වෙනුවෙන් දවසක් ගත කරපු වෙලාවක ගත්ත වීඩියෝස් වගේ. ඉතින් අද වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් වීඩියෝ එකට යන්. දැන් ඉතින් මම මේ මුලින්ම පෙන්නන්නේ මොකක්ද කියලා හිතන්න එපා. මේ දවස්වල ලංකාවේ ගොඩාක් රස්නේ නිසා මම යන හැම තැනම මෙන්න මේ පොඩි ෆෑන් එක අරගෙන තමයි ගියේ. ඉතින් මම මුලින්ම ගියේ පොඩ්ඩක් shopping කරන්න ගිහිල්ලා මොනවද තිබ්බේ කියලා බලලා මම කැමති විදිහේ ගවුම් දෙකක් මම එදා ගත්තා. හැබැයි ඒවල වීඩියෝස් මොනවත් නැහැ. මෙන්න මේ බෑග් දෙක විතරයි තියෙන්නේ. ඉතින් මම ඒ ගැන වැඩි විස්තර කරන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි මම බලාගෙනම හිටපු තවත් තැනකට තමයි යන්නේ මේ. මම මුල්ම වතාවට සුෂි කන්නේ UK වලදී. ඒ කාපු දවසේ ඉඳගෙන අද වෙනකන් මං සුෂි වලට හරි කැමතියි. ඉතින් මම ලංකාවට එද්දිම හිතාගෙන ආවා ලංකාවේ ගොඩාක් දෙනෙක් කැමැත්තෙන් සහ ආසයි කියලා සෝෂල් මීඩියා වල ගොඩක් ප්‍රසිද්ධ සල්මන් ඇන් මාකි එකෙන් කාලා try කරනවා කියලා. මම මේකට යන්න හිටියේ යාළුවෙක් එක්ක හරි නංගිත් එක්ක හරි ඒත් ඒ කාටවත් මාත් එක්ක යන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් මම තීරණය කළා තනියම හරි මම ගිහින් සුෂි කනවා කියලා. ඉතින් මම මේ ඒ විදිහට සල්මන් ඇන් මාකි එක අවට හිටපු දවසක තමයි තෙන්ට ගියේ. මම යද්දි දවල් වෙලා තිබ්බට කවුරුත් වැඩි හිටියේ නැහැ. හරිම ලොකු වෙල්කම් එකක් තිබ්බා. එතන හිටිය ස්ටාෆ් එක මාරම හොඳයි. ඊට පස්සේ මම දැන් මේ ඒගොල්ලන්ගේ මෙනු එක බලන ගමන් ඉන්නේ. හැබැයි මම තීරණය කරගෙනම ආවේ ඒගොල්ලන්ගේ සුෂි ප්ලේට් එක තමයි try කරන්නේ මම කියලා. ඒ වුණාට මම ඒගොල්ලන්ගේ මෙනු එක ආයෙත් බැලුවා. බලලා ඉවර වෙලා මගේ ඕඩර් එක ප්ලේස් කරා. මේ තියෙන්නේ මම ඕඩර් කරපු එක. එතකොට මම මේ දවසේ කිසිම ඩ්‍රින්ක් එකක් ගත්තේ නැහැ. මොකද මම දැනගෙන හිටියා ඒගොල්ලෝ මෙන්න මේ ග්‍රීන් ටී එක අපිට දෙනවා කියලා. ඒ වගේම ඒගොල්ලෝ ඒක රීෆිල් කරනවා ආයෙත්. ඉතින් ඒ නිසා මම ආයෙත් වෙනම ඩ්‍රින්ක් එකක්වත් වෙනම මොනවත් ඕඩර් කරේ නැහැ. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ දවසේ මගේ මී ටයිම් එක මම ස්පෙන්ඩ් කරේ. ඔයගොල්ලන්ට පේනවා වගේ මම ඉතින් කොහොම හරි හිමින් මගේ ප්ලේට් එකේ තිබ්බ ඒවා ඉවර කරා. එතන හිටිය ස්ටාෆ් එක ගොඩාක් හොඳයි ෆ්‍රෙන්ඩ්ලි. ඒගොල්ලන්ට බිග් ෂවුට් අවුට් එකක් දෙන්න ඕනේ. ඔයගොල්ලොත් මේ ආවට ඉන්නවා නම් සල්මන් ඇන් මාකි එකෙන් try කරලා බලන්න කැමති වෙයි. ඉතින් මම එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. වෙන මොනවත් නැහැ. ඔයගොල්ලෝ අද මාව අහන් හිටියටයි බලන් හිටියටයි ගොඩක් ස්තුතියි. වීඩියෝ එක අන්තිමට මතක් කරනවා ඔයගොල්ලෝ ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක ආයෙ හම්බෙමු. එතකන් හැමෝටම බයි.